හරි අයිබෝවන්. ඉතින් අද මම ආවේ මම මේ පළවෙනි රෙකෝඩින් එක මම කරන්නේ අද මම ආවේ SFT වල MCQ වගේ සාකච්ඡා කරන්න. ඒ කියන්නේ SFT වල ICT MCQ තියෙනවනේ. හැම පේපර් එකකම MCQ 10ක් ICT වලින් එනවා. ඉතින් ඔන්න ඔය 10 පාස් පේපර් 2019 ඉඳන් 2025 වෙනකම් පාස් පේපර් වල තියෙන ICT MCQ ටික සාකච්ඡා කරගෙන තමයි මම මේකේ ආවේ. ඉතින් අපි මුලින්ම 2019 පළවෙනි ICT MCQ වල තින්නේ 29 වෙනි ප්‍රශ්නේ. අපි ඒක අරන් බලමු මේකේ මොකද්ද අහලා තියෙන ප්‍රශ්නේ කියලා. මම මේ ප්‍රශ්නේ කොහෙන් හරි උඩකින් දාලා තියන්නම් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. මේකෙන් දැන් අහලා තියෙන 29 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන දෙන ලද ඒකක අතුරින් පරිගණකයක ගබඩාධාරිතාව මැනීමට භාවිතා කරන විශාලතම ඒකකය කුමක්ද කියලා. එතකොට පරිගණකයක ගබඩාධාරිතාව මුලින්ම අපි ගබඩාව කියන පරිගණකය කියන්නේ දැන් ෆෝන් එක කියන්නේ පරිගණකයන්නේ. එතකොට මේ ෆෝන් එක අපි ෆොටෝ එකක් ගහලා ඒක සේව් කරගන්න ඒකත් ගබඩාවක තමයි සේව් වෙන්නේ. එතකොට මේ පරිගණකයක අපි ගබඩා කරන උපාංග උදාහරණ ටිකක් දුන්නොත් එහෙම SSD කාඩ් එකක්, හાર્ඩ් ඩ්‍රයිව් එකක්, පෙන් එකක්, ඒ වගේ අපිට උදාහරණ වලට ගන්න පුළුවන් මේ ගබඩා කරන උපාංගවලදී. දැන් මේ ප්‍රශ්නේ අහලා තින්නේ පරිගණකයක ගබඩාධාරිතාව භාවිතා කරන විශාලතම ඒකකය කුමක්ද? පරිගණකයක ගබඩාධාරිතාව මයින ඒකකය මුලින්ම දැනගන්න එපා. විශාලතම ඒකකය දැනගන්න කලින් මේ පරිගණකයක ගබඩාධාරිතාව මයින ඒකකය වෙන්නේ බයිට් එක. බයිට් එකක්. හරිද? බයිට් එකක් තමයි පරිගණකයක ධාරිතාව මයින ඒකකය වෙන්නේ. දැන් ඕගොල්ලෝ මේ SFT වල තියෙනවනේ මිනුම් උපකරණ කියලා පාඩම. ඒකේ මේ ටික පැහැදිලිව කියා දෙනවා. මම දැන් මෙතනත් ආයෙ ටික කියා දෙන්නම්. හරි මම ඕගොල්ලන්ගේ වෙලාව ඉතුරුනේ මේ ටික බෝඩ් එකේ දාලාම තියෙනවා. ඒකට දැන් මේකේ පළවෙනි උත්තරේ තියෙන්නේ ගිගාබයිට් කියලා. දැන් මම කිව්වා බයිට් එකකින් තමයි පරිගණකයක අපිට ධාරිතාව මයින්නේ කියලා. ඉතින් ඒකට බයිට් එකෙන් කිලෝබයිට් එකක් ගමන් අරන් බලමු. අපි මුලින්ම මේ ටික මතක තියාගමුකෝ. කිලෝ කියන්නේ 10 තුන්වෙනි බලය. 10 තුන්වෙනි බලය කියන්නේ 1.3ක් දාලා. 1.3ක් දැම්මම කීයද? 1.3. එතකොට 1000යි. කිලෝ කියන්නේ 1.3. එතකොට මෙගා කියන්නේ 10 6 වෙනි බලයනේ. එතකොට 1.6ක් දාලා. ගිගා වෙද්දි 10 9 වෙනි බලය 1.9ක් දාලා. ඔහොමම ටෙරා කියන්නේ 1.12ක් දැම්ම ටෙරා. එතකොට ලොකු මේකේ ටෙරා. මේක මීටත් වඩා ඉහළට යනවා. SFT වල තියෙන IT වලට ටෙරා වෙනකන් ඇති. ඊට පස්සේ මේක දැන් මේ අපි දැන් මේ කිලෝ කියන්නේ 10 ධන බලනේ මේ උඩ ඔක්කොම බල ධන බල. මේක ඍණ බලන ටික උත්තර මිලි මයික්‍රෝ නෝපියෝ කියලා. දැන් ඒ ටික මෙතනට අදාළ නැති හින්දා මම ඒ ටික කියා දෙන්න යන්නේ නැහැ. අපි දැන් මේ ප්‍රශ්නෙට උත්තර ගන්න විදිය බලමුකෝ. ගිගාබයිට්. ගිගාබයිට් කියන්නේ 10 9 වෙනි බලය. හරිද? 10 9 වෙනි බලය තමයි ගිගාබයිට් කියන්නේ. අපි ඒක තියමුකෝ ඊළඟට තියෙන ටෙරාබයිට් කියලා. ඒක 10 12 වෙනි බලය. ඒ කියන්නේ 1.12ක් දාලා. 1.9ක් දානට වඩා 1.12ක් දැම්මම එතන එන ඒකකේ වැඩිනේ. ඒකට දැනට වැඩි මේක තියෙන ටෙරාබයිට්. හරිද? උත්තරේ එතකොට ටෙරාබයිට් කියලා ඕන කෙනෙක්ට පේනවා. අනිත් ඒවා බලන්න දෙයක්වත් නැහැ. ඊළඟට තියෙන්නේ කිලෝබයිට්. කිලෝබයිට් කියන්නේ 10 3 වෙනි බලය. වැඩක් නැහැනේ. 1.3යි 1000ට වඩා අනිත් ඒවා ඕන මේ අනිත් දෙක ඊට වඩා වැඩි. හරිද? ඊට පස්සේ මෙගාබයිට්. මෙගාබයිට් කියන්නේ 10 6 වෙනි බලය. ඊට වඩාත් ගිගාත් වැඩි ටෙරා තිනින් ටෙරා තමයි උත්තරයි බලන්න දෙයක් නැහැ. බයිට් එක කොහොමවත් වෙන්නේ නැහැ. ඒකට මේ ප්‍රශ්නේ උත්තරේ ටෙරාබයිට්. ඔය වගේ ප්‍රශ්න වල මුල් ප්‍රශ්න දෙක ගාම උත්තරේ බලද්දී අනිත් ප්‍රශ්න තුන දිහා බලන්නවත් දෙයක් නැහැ. අපි දැන් ඊළඟ ප්‍රශ්න අරන් බලමු මේකේ මොකක්ද තියෙන්නේ කියලා. හරි ඊළඟට අපි 30 වෙනි ප්‍රශ්නේ බලමු. ඒකේ අහලා තියෙන්නේ පරිගණක මොනිටර් පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද කියලා. හරිද? අපි දැන් පළවෙනි එක අරන් බලමු. පළවෙනි එක අහලා තියෙන්නේ LCD හා LED මොනිටර පැතිර තිර ලෙස භාවිතා කරයි. ඔය LED LCD කියන්නේ දැන් කාලේ පාවිච්චි කරන ඒවානේ. ඒ කාලේ කියන්නේ අර අල්ට්ලස් කියලා කාලේ පාවිච්චි කරපු තමයි CRT කියන්නේ. හරියට තඩි පෙට්ටිය වගේ තියෙන්නේ ටීවී එකක්. දැකලා ඇති ඔයගොල්ලෝ නිකන් තඩි පෙට්ටි මම ෆොටෝ එකක් කොහෙන් හරි දාන්නම් මේ ස්ක්‍රීන් එකේ. තඩි පෙට්ටිය වගේ තියෙන ටීවී එක තමයි CRT කියන්නේ. ඒක කරන්ට් එක වැඩි භාවිතා කරන වැඩි ඉමේජ් ක්වොලිටි යන්නේ නැහැ. වැඩි මේ හොඳ මේ එන අවුල් එක සිංහලෙන් මේක අවුල්. ඊට පස්සේ LCD LED කියන්නේ දැන් කාලේ පාවිච්චි කරන ඒවා. හරිද? ඒවෙම එහෙම අවුලක් නැහැ. අපි දැන් ඔච්චරයි ඔය ප්‍රශ්නෙට උත්තර ලිය ගන්න ඕන ටික දරන් ඉඳලා ඇති. අපි දැන් බලමු පළවෙනි මේ අහලා දින මේ පළවෙනි ප්‍රශ්නේ මොකද්ද උත්තරේ දීලා තියෙන්නේ කියලා. LCD සහ LED මොනිටරට පැතිරි තිර ලෙස හඳුන්වයි. ඔය දැන් කාලේ තියෙන්නේ LED LCD නේ. ඒවයි තියෙන්නේ පැතිරි තිර. අර CRT වගේ තඩි පෙට්ටියක් නැහැ. හරිද? ඊළඟට දෙවෙනි එකේ තියෙනකොට ඒ උත්තරේ හරි. නිවැරදි ප්‍රකාශයකට පළවෙනි එකෙන් අපිට එනවා පළවෙනි උත්තරේ තමයි හරි කියලා. අපි එහෙම නැතුව අනිත් ටිකත් නිකන් බලන් යන්. ඕගොල්ලෝ නම් මේ වගේ ප්‍රශ්නයක් අහම පළවෙනි එක විතරක් බලලා උත්තරේ ඔයාලට හරි කියලා දැනෙනවා. අනිත් ටික බලන්න ඕනේ නැහැ. LED මොනිටර LED මොනිටර පරිගණකවල භාවිතා නොකරයි. පරිගණකවල මේ කාලේ භාවිතා කරන්නේම LED මොනිටර. LCD මොනිටරත් භාවිතා කරනවා. මේ කාලේ භාවිතා කරන්නේ CRT මොනිටර. තඩි පෙට්ටිය වගේ තියෙන එක. LED සහ CRT මොනිටර පැතිරි තිර ලෙස භාවිතා LED හා CRT මොනිටර පැතිරි තිර ලෙස හඳුන්වයි.
CRT පැතිලා තියෙන නිසා හඳුන්වන්නේ නැහැ. මොකද ඒක අර තඩි පෙට්ටිය වගේ තියෙන එකට පැතිලා තියෙන කියලා කියන්නත් බෑනේ. ඒකට හතරවෙනි උත්තරෙත් වැරදි, දෙවෙනි උත්තරෙත් වැරදි, තුන්වෙනි උත්තරෙත් වැරදි. ඒ පස්වෙනි උත්තරෙත් බලමුකෝ. CRT මොනිටර් වල දිස්වෙන රූප වල ගුණාත්මක භාවය LED මොනිටර් වලට වඩා වැඩිය. කොහොමත් වෙන්නේ නැහැ CRT කියන්නේ පරණ කාලේ භාවිත කරපුවා. ඊට වඩා අලුතෙන් එන LED ස්ක්‍රීන් වල මේ ගුණාත්මක භාවය ගොඩක් වැඩි. එතකොට එතන ඒ 30 වෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්නේ පළවෙනි එක. හරි මම මෙතන ඉඳන් ප්‍රශ්න ටික ස්ක්‍රීන් ෂෙයාර් එකක් දාගෙන තමයි කරන්නේ. මොකද මෙතන තියෙන ප්‍රැක්ටිකල් වගේ ඔයගොල්ලන්ට කියා දෙන්නම් ලේසි හින්දා. හරිද? දැන් ඒකට 30 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ පහත ප්‍රකාශ සලකන්න කියලා. ඒ ප්‍රකාශ ටික සලකලා බලමු මොනවද තියෙන්නේ කියලා. පළවෙනි එකේ තියෙන යෙදුම් තැන්පත් කිරීම සඳහා සසම්භාවී පිවිසුම් මතකෙහි ඒක RAM එකේ නශ්‍ය නොවන ගුණය ප්‍රයෝජනවත් වේලු. ඒකට අපි දැන් මුලින්ම දැනගන්න ඕන නශ්‍ය නොවන ගුණය. මොකද්ද නශ්‍ය නොවන ගුණය කියන්නේ කියලා. නශ්‍ය නොවන ගුණයක් තියෙනවා නම් නශ්‍ය වන ගුණයකුත් තියෙනවා ඉතින්. හරිද? අපි දැන් බලමු මොකද්ද නශ්‍ය නොවන කියන එක. දැන් ඔයා හිතන්නකෝ ඔයා ගාව තියෙනවා මොකක් හරි ඔයා හිතන්න ඔයාගේ ෆෝන් එක අපි ගමුකෝ ෆෝන් එක කියන්නේ එක්තරා විදිහක පරිගණකයක් කියන්නේ. ඔයා දැන් ෆෝන් එකේ ෆොටෝ ටිකක් ගහලා ෆොටෝ ටික තියෙනවා. හරිද? ওই ෆොටෝ ටික ගහලා තියෙද්දි ඔයාගේ ෆෝන් එක එකපාරට බැටරි බහලා ඕෆ් වෙනවා. ආයෙ ඔයා ඔන් කරද්දි ෆෝන් එකේ තිබ්බ ෆොටෝ ටික ඩිලීට් වෙලා තියෙනවද නෑනේ. එතකොට ඒ වගේ අපි ඇතුළත් කරන දත්ත විනාශ වෙන්නේ නැත්තම් අපි ඒ වගේ ඒවාට කියනවා නශ්‍ය නොවන නශ්‍ය නොවන යෙදුම් තැන්පත් කිරීමේ උපාංගයක් කියලා. නශ්‍ය නොවන විනාශ වෙන්නේ නැත්තම් නශ්‍ය නොවන විනාශ වෙන්නේ නැහැ නශ්‍ය නොවන. එතකොට නශ්‍ය වෙන මේ වොලටයිල් මෙමරියක් කියන්නේ මේ يعني නශ්‍ය වෙන මෙමරියක් කියන්නේ මොකද්ද? දැන් එතකොට අපි ඒකටත් උදාහරණයක් ගමුකෝ PC එක ගමුකෝ. ඔන්න දැන් ඔයා PC එකේ චිත්‍රයක් ඇදලා ඉන්නවා. හරිද? චිත්‍රයක් ඇදද්දි සාමාන්‍ය චිත්‍රයක් තියෙන RAM එකේ. RAM එක කියන්නේ නශ්‍ය මතකයක්. හරිද? ඕක දැන් චිත්‍රයක් ඇදද්දි ඔන්න එකපාරට ලයිට් යනවා. ලයිට් ගිහිලා ආයෙ එතකොට PC එක ඕෆ් වෙනවනේ. බැටරියක් නැහැනේ PC එකට. ඊට පස්සේ ඔයා ලයිට් ආවට පස්සේ උන් කරද්දි ඔයා ඇද තිබ්බ චිත්‍ර තියෙනවද? නෑනේ. මොකද ඒක තියලා තියෙන RAM එකේ. RAM එක කියන්නේ නශ්‍ය මතකයක්. ඒ කියන්නේ ලයිට් ගියන් පස්සේ ඒක අර ඇතුලේ තිබ්බ මතකය විනාශ වෙලා යනවා. ආයෙ අලුත් මතකයක් තමයි ලයිට් ආවට පස්සේ එන්නේ. හරිද? දැන් මම හිතනවා තේරුණායි කියලා මම හිතනකොට නශ්‍ය නොවන මතක වලට උදාහරණ කියන්නේ. ඒ කියන්නේ ලයිට් ගියාට විනාශ වෙන්නේ නැති මතක වලට මොකක් හරි දෙයක් වුණාම අකරසැබ්බයක් වුණේ කියලා එකපාරට මොකක් හරි වුණාම දත් විනාශ වෙන්නේ නැති වල උදාහරණ අපිට පෙන් එක ඊට පස්සේ CD ඊට පස්සේ ඔය වගේ ස්ටෝරේජ් තියෙන ඒවා ඊට පස්සේ මෙමරි කාඩ් ඔය වගේ ඒවා ගන්න පුළුවන්. ඊට පස්සේ නශ්‍ය මතක වලට ඒ කියන්නේ විනාශ වෙන ඒවාට ගන්න පුළුවන් RAM එක. හොඳම උදාහරණ RAM එක. SFT වලට RAM එක තමයි ප්‍රධානයෙන් වෙන්නේ. හරිද? එතකොට දැන් පළවෙනි ප්‍රශ්නේ අහලා තිබ්බේ පළවෙනි උත්තරේ තිබ්බේ යෙදුම් තැන්පත් කිරීම සඳහා සසම්භාවී පිවිසුම් මතකයේ නශ්‍ය නොවන ගුණය ප්‍රයෝජනවත් තියෙන. නශ්‍ය නොවන කියන්නේ විනාශ වෙන්නේ නැහැ. එතකොට පළවෙනි ප්‍රශ්නේ වැරදි නේද? RAM එකේ තියෙන විනාශ වෙනවා. එතකොට ඒක නශ්‍ය උපක්‍රමයක්. හරිද? එතකොට පළවෙනි ප්‍රශ්නේ වැරදි. නශ්‍ය නොවන කියලා නැතිනේ. නශ්‍ය නොවන කොට එන්නේ නැහැ RAM එක. මොකද ලයිට් ගියාම තිබ්බ දත්ත ටික ඔක්කොම විනාශයි. එතකොට ඒක නශ්‍යයි. හරිද? ඊට පස්සේ B එක අරන් බලමු. මෙහෙයුම් පද්ධතියක බහුකාර්ය විශේෂාංග පරිශීලකයාට කාර්ය එකකට වඩා එකවර සිදු කිරීමට ඉඩ ලබා දෙයි. දැන් මෙහෙයුම් පද්ධතියක් ගත්තාම අපි Android තරම් බලමු මේ ෆෝන් වල Android නේ තියෙන්නේ. ඕගොල්ලන්ට පුළුවන් නේද WhatsApp එකේ chat කර කර ඉන්න ගමන් YouTube එකේ වීඩියෝ එකක් බලලා සින්දුවක් අහන ගමන් මොකක් හරි තව වැඩක් කරන්න. එතකොට මෙහෙයුම් පද්ධතියක බහුකාර්ය. කියන්නේ අපිට එකපාර මල්ටි ටාස්කින් කරන්න පුළුවන්. හරිනේ. එතකොට ඒක හරිනේ Android වලනේ Windows වලත් ඔයාලට එක පැත්තකින් ෆිල්ම් එකක් දාගෙන තව පැත්තේ මොකක් හරි ටයිප් කරන්න පුළුවන්. ඒ වගේ එතකොට මල්ටි ටාස්කින් කරන්න පුළුවන්. එතකොට B උත්තරේ හරි. ඒ වැරදි මොකද නශ්‍ය නොවන එක නෙවෙයි RAM එක. RAM එක කියන්නේ නශ්‍ය වෙන එකක්. ඒක පාට නැති වෙලා යනවා. එතකොට C. C එකේ තියෙන්නේ ඊළඟ එක දෘඩාංග වල වැරදි හසු කර ගැනීම සඳහා වැරදි අනාවර්ග මුදුගාංග භාවිතා කළ හැක. පුළුවන් ඔය එකක වෛරස් සොෆ්ට්වෙයාර් අරගෙන ඒක අරගන්න පුළුවන්. ඒකට C එකත් උත්තරේ හරි. එතකොට හරි උත්තරේ වෙන්නේ B හා C. B හා C උත්තරේ වෙන්නේ 4 වෙනි එක. ඒකට මේ ප්‍රශ්නේත් හරි. අපි ඊළඟ ප්‍රශ්න අරන් බලමු මේකේ මොකද්ද තියෙන්නේ කියලා. හරි දැන් අපි ඊළඟ ප්‍රශ්න අරන් බලමු. අපි ඒක කියවලා බලමු. වදන් සැකසුම් මුදුකාංගයක් භාවිතයෙන් ශිෂ්‍යයෙකු විසින් කෙටුම්පතක් කරන ලද පැවරුමක කොටසක් පහත දැක්කේ. ප්‍රශ්න අංක 31 සහ 32 ඒ මත පදනම් වේ. හරි අපි දැන් ප්‍රශ්න කියවලා බලමුකෝ. 31 දීලා තියෙන්නේ ඩිස්ට්‍රිබියුටර්ස් යන වචනයට සමාන වචනයක් වීමට භාවිතා කළ හැකි කුමක්ද කියලා.
ඉතින් මම දැන් මේකට වර්ඩ් ඕපන් කරගෙන ඉතින් අපි වර්ඩ් වලට යන්කෝ. මම දැන් එතනේ ටයිප් කරලා තිබ්බ වචන ටිකම අරගෙන තිබ්බා. හරිද? දැන් එතන තිබ්බේ මෙන්න මේ ටික තමයි. අපි දැන් බලමු පළවෙනි උත්තරේ මොකක්ද දීලා තින්නේ කියලා. පළවෙනි උත්තරේ දීලා තියෙන්නේ ස්පෙලිං ඇන් ග්‍රැමර්. ස්පෙලිං ඇන් ග්‍රැමර් භාවිතා කරන්නේ ඕගොල්ලන්ට ඒ ප්‍රශ්නේ කියපු ගමන් තියෙනවනේ ග්‍රැමර් භාවිතා කරන්නේ මොකක් හරි ඕකේ සිම්පල් කැපිටල් සීන් බලන්න මට ඉංග්‍රීසි ලොකුට සීන් එක බෑ. මේ ඕකේ සිම්පල් කැපිටල් සීන් බලන්නනේ ඕක බලන්නේ. එතකොට ස්පෙලිං ඇන් ග්‍රැමර් එන්නේ නැහැ ඩිස්ට්‍රිබියුටර්ස් වචනෙට සමාන වචනයක් හොයන්නේ නැද්දි ග්‍රැමර් අදාළ වෙන්නේ නැහැනේ. ඊට පස්සේ ට්‍රාන්ස්ලේට්. ට්‍රාන්ස්ලේට් උත් අදාළ වෙන්නේ නැහැ. ට්‍රාන්ස්ලේට් කියන්නේ මොකක් හරි දෙයක් ට්‍රාන්ස්ලේට් කර කියන්නේ මොකක් හරි දෙයක් පරිවර්තනය කරනෝනේ. පරිවර්තනය කරන දෙයක් හොයන එකට සමාන වෙන්නෙත් නෑනේ. ඊට පස්සේ තියෙන්නේ find and replace. හරිද? ඒකෙන් මොකක් හරි වචනයක් හොයා ගන්න පුළුවන්. හරිද? හොයන වෙන දැන් මේකේ තියෙන වචනයක් දැන් ඔය ඩිස්ට්‍රිබියුටර් කියන වචනයට සමාන වචනයක්. කියන්නේ සමාන පදයක් හොයන්නයි ඕනේ. එතකොට find and replace හරියන්නේ නැහැනේ. ඒකින් කියන්නේ අපි දාන වචනේ දැන් අපි දැම්මයි කියන්නකො mother කියලා. ඒකේ mother කියලා අපි ටයිප් කරපු මුළු වර්ඩ් ෆයිල් එකේම mother කියලා තියෙන තැන් ටික පෙන්නන එක තමයි find and replace එකෙන් තියෙන්නේ. අපිට එකේ find කරලා ඔයාලට mother කියන තැනට father දාගන්න ඕන නම් find ගියා mother කියන තැන select කරලා ඒ ටික දැම්මා. ඊට පස්සේ මේ එතනට father කියලා අපිට replace කරගන්න පුළුවන්. ඊට පස්සේ format painter කියන්නේත් අර වගේ scene එකක් එකත් වැදගත් නෑ. දැන් ඊට පස්සේ තියෙන්නේ treasure. ඕක treasures වෙන්නේ නැති treasure කියලා වෙන්නේ නැති කියව නැත්තේ. ඒක කියන අය වෙනස්නේ. දැන් ඕකේ දැන් බලන්න තියෙන්නේ ඩිස්ට්‍රිබියුටර්ස් යන වචනයට සමාන වචනයක්. හරිද? සමාන පදයක් හොයන්නේ සමාන පදයක් හොයන. දැන් treasure කියන්නේ නිකන් නිදානයක් වගේනේ. නිදානයකුත් අපි හොයන්න යන එකයි කරන්නේ. ඉතින් ඒ වගේ මේ මතකේ ඒ වගේ දෙයක් මතක තියාගෙන අපිට මතක තියාගන්න පුළුවන්. අපි දැන් මේක කරලා බලමු. මේ උත්තරේනේ treasures. හරිද? ඒ කියන්නේ සමාන වචනයක් හොයනවා. හොයනවා කියන්නේ නිදන් හොයනවා. ඒ වගේ treasures වලින් හොයනවා. හොයන එක කරන්නේ සමාන වචනයක් හොයන එක. අපි දැන් වර්ඩ් ෆයිල් එකේ හරිද ඩිස්ට්‍රිබියුටර්ස් කියලා තිබ්බේ. දැන් මේක අරගෙන මේක මෙහෙම සිලෙක්ට් කරගන්නවා. හරිද? සිලෙක්ට් කරගෙන මෙතන රිවිව් ටැබ් එකේ මෙන්න මෙතන රිවිව් ටැබ් එකේ තමයි ඔක තියෙන්නේ. රිවිව් ඔබලා මෙතන පේනවනේ නේද ට්‍රෙෂර් කියලා තියෙනවා. අපි ඕක ඔබනවා. හරිද? ඔබුවෙන් පස්සේ බලන්න ඩිස්ට්‍රිබියුටර්ස් වල සමාන පද එනවා. allocate ඔය එක එක වචන ගොඩාක් එනවා. එන්නේ ඒක තමයි ඩිස්ට්‍රිබියුටර්ස් කියන එකට සමාන පද. අපි දැන් ඔච්චර අමුතු පද ඕනේ. අපි නිකන් සාමාන්‍ය වචනයක් කරන් බලනකොට කියා දෙන්න. අපි ගමු mother කියලා. හරිද? mother කියලා අරන් බලනකොට දැන් ඔන්න mother ඔන්න මම සිලෙක්ට් කරා review tab එකේ treasure එබුවා. බලන්න මොනවද ඉන්නේ අම්මට සමාන පද ඉන්නේ. මමි, මමා, මාම් ඔය වගේ අම්මට සමාන පද ගන්න පුළුවන්. එතකොට දැන් එතන ප්‍රශ්නෙට උත්තරේ එන්නේ හරිද? එතන ප්‍රශ්නෙට උත්තරේ එන්නේ treasure. අහලා තියෙන සමාන වචනයක් හොයන්නේ ඩිස්ට්‍රිබියුටර්ස් එකට සමාන වචනයක් හොයන්නේ මොකෙන්ද? treasure වලින්. එතකොට මේ ප්‍රශ්නෙත් හරි. අපි දැන් 32 වෙනි ප්‍රශ්නේ අරන් බලමු. ඒකේ මොකක්ද අහලා තින්නේ කියලා. හරි. දැන් අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ NWS and DB වෙනුවට NWS DB යෙදුම වඩා නිවැරදි බව ශිෂ්‍යයා අවබෝධ විය. ශිෂ්‍යයාට අවබෝධ විය. මෙම සංස්කරණය මුළු පැවරුම සඳහාම කිරීමට භාවිතා කළ හැකි වඩා සුදුසු කාර්ය කුමක්ද? දැන් මෙතන මේ තියෙන්නේ මොකක් හරි පරණ වචනයක් අරගෙන ඒ වචන වෙනුවට අලුත් වචනයක් දාගෙන මම අර කලින් ප්‍රශ්නේදීත් ඔය කිව්වනේ. පරණ වචනේ හොයා ගන්නවා. find ඒකට අලුත් වචනේ දානවා. replace find and replace තමයි උත්තරේ. හරිද? අපි දැන් මේක කරලා බලමුකෝ. දැන් මම වර්ඩ් වලට ගිහිල්ලා දැන් මෙතන මේ mother කියලා මම දෙපාර ටයිප් කරා. හරිද? දැන් වර්ඩ් ෆයිල් එක mother මේ එකම වචන තියෙන තැන් ගොඩාක් තියෙනවනම් අපිට එකෙන් එක හොය හොය මාරුවට අලුත් එක දාන්න බැහැනේ. එතකොට ඒ වගේ වෙලාවට තමයි මේක ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත් වෙන්නේ. දැන් මෙතන mother කියලා දෙපාරක් තියෙනවා. දැන් ඔයා හිතනකො මොකක් හරි ෆයිල් එක mother කියලා 100 පාරක් විතර තියෙනවා. අපිට ඕනේ mother කියන තැනට father කියලා දාගන්න. අපිට 100 පාරම මද තියෙන තැනට ෆාදර් දදා යන්න බැහැනේ. අපිට ඒකට ඒ වගේ වෙලාවට තමයි මේක ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත් වෙන්නේ. අපිට ඒකට කරන්නේ මෙතන මද මෙන්න මේක සිලෙක්ට් කරගන්න එකක්. හරිද? ඊට පස්සේ අපි home tab එකේ මෙන්න මෙතන පේනවනේ නේද find and replace කියලා තියෙනවා. අපි ඕක ඔබනවා. හරිද? ඊට පස්සේ මෙතන එනවා මොකද්ද කරන්න තියෙන්නේ කියලා. හරිද? ඉතින් අපිට තියෙන්නේ දැන් මෙතන find what මොකද්ද හොයන්න ඕන කියලා අහලා තියෙන්නේ. අපි find what කියන තැන මද කියලා ටයිප් කරගන්නවා. ඊට පස්සේ අපිට replace with මොකද්ද අපිට replace එතන replace කරගන්න මොකක්ද කියලා හදින්න. මම මෙතන father කියලා දානවා. හරිද? ඊට පස්සේ මෙතන තියෙන්නේ අපිට replace all බලන්න. හරිද? බලන්න අතන තිබ්බ ටික පාද වුණා නේද?
මදර් කියලා තිබ්බ දෙක ෆාදර් වුණා නේද? එතකොට ඒකට උත්තරේ එන්නේ ඒක. හරිද? චේන්ජ් කේස් කියන්නේ අපි දැන් අනිත් ප්‍රශ්න ටික උත්තර ටිකත් අරන් බලමුකෝ. චේන්ජ් කේස් කියන්නේ කැපිටල් සිම්බල් වෙනස් කරගන්න එක. ඊට පස්සේ මේ ෆයිනල් ප්‍රෙස් කිව්වනේ. ස්පෙලිං ඇන් ග්‍රැමර් කියන්නේ ග්‍රැමර් සම්බන්ධ සීන් එකක්. ඒක අදාළ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කියන්නේ මොකක් හරි වෙන ෆයිල් එක දිනයක් මේ අරගෙන ඇවිල්ලා මේකට දානවා නම් තමයි ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් වෙන්නේ. ෂෝට් කියන එකත් එහෙම ලොකුට දාලා වෙන එකක් නෙවෙයි. හරිද? අපි දැන් 33 වෙනි ප්‍රශ්නේ අරන් බලමු මේකේ මොකක්ද තියෙන්නේ කියලා. මේවා මම අනිත් ඒවා වැඩිව සාකච්ඡා කරන්නේ නැත්තේ එකම ප්‍රශ්න ටික තමයි හැමදාම කරකැවෙන්නේ. ඒකට මේකේ ඔක්කොම සාකච්ඡා කරන් ගියන් පස්සේ 2020 ප්‍රශ්න පත්‍රේ සාකච්ඡා කරන්න දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකයි මම එකකට අදාළ එකක් විතර යන්නේ. මොකද ඔක්කොම ප්‍රශ්න ටික සාකච්ඡා කරන් යද්දී මුළු තියරියම ඔලුවට යන හින්දා. අපි දැන් 33 වෙනි එක අරන් බලමු ඈ. මම වීඩියෝ එක අයින් කරා නිකන් කරදර වගේ කියලා පේන හින්දා. අපි මේ 33 වෙනි ප්‍රශ්නේ අරන් බලමුකෝ. ඒකේ තියෙන පහත ප්‍රකාශ සලකන්න කියලා. පළවෙනි ප්‍රකාශය දීලා තිනවා විද්‍යුත් ලිපි යැවීමේදී CC යටතේ ලැයිස්තුගත ප්‍රතිග්‍රාහකයන් අනෙකුත් සියලු ප්‍රතිග්‍රාහකයන්ට දර්ශනය වන අතර BCC ප්‍රතිග්‍රාහකයන් අනෙකුත් ප්‍රතිග්‍රාහකයන්ට දර්ශනය නොවේ කියලා. දැන් මේකේ අහලා තියෙන්නේ ඊමේල් වල CC BCC ඉන්නේ නැන්නේ. අපි පොඩි ඊමේල් එකක් අරන් බලමුකෝ. මෙතන තියෙන ඊමේල් එක. ඊමේල් වල මුලම තියෙන ප්‍රොම් කියලා. ප්‍රොම් කියන්නේ යවන කෙනානේ. දැන් ඒකට යවන කෙනාගේ ඊමේල් එක තමයි උතනට දාන්නේ. දැන් හිතන්නකෝ මම ඊමේල් එකක් යවනවා. ඒකට මගේ නම දැම්ම මගේ ඊමේල් එක උතනට දැම්ම. හරිද? ඊට පස්සේ මට යවන්න ඕන එක්කෙනා මට ඩිරෙක්ට් යවන්න ඕන කෙනා ඉන්නෝනේ. උගේ ඊමේල් එක තමයි 2 වලට දාන්නේ. දැන් මම ඩිරෙක්ට් වෙනවා කියලා හිතනකො samantha@gmail.com කියලා 2 වලට දානවා. හරිද? එතකොට සමන්තට කෙලින්ම ඊමේල් එක යනවා. මං කෙලින්ම යවන්නේ සමන්තට. එතකොට CC කියන්නේ මොකද්ද? CC කියන්නේ කාබන් කොපි. ඔයගොල්ලෝ අර කාබන් කොලේ දීලා මොකක් හරි ඉල තියෙනවද? කාබන් කොලේක ලියද්දි අපි උඩ ලියන එකම අර යට කොලෙත් ඇදෙනවනේ. ඒකට print එකක් වගේ අර උඩ ලියන එකේ print එක යට කොලෙත් ඇදෙනවා. අන්නේ සීන් එක තමයි මෙතනත් තියෙන්නේ. දැන් CC කියලා ඔයා හිතන මම යනවා නිමල්ට. ඒකට nimal@gmail.com කියලා මෙතන දැම්මාම අර සමන්තට ගියා වගේම ඊමේල් එකක් නිමල්ටත් යනවා. ඒකට නිමල්ට සමාන්තර දැනගන්න පුළුවන් නිමල්ට ඊමේල් එකක් කියලා. නිකන් අර කොලේ ලිව්ව වගේම තමයි. වෙනසක් වෙන්නේ නැහැ. මේ අපිට නිමල්ට දැනගන්න පුළුවන් සමාන්තර ගියයි කියලා සමාන්තර දැනගන්න පුළුවන් නිමල්ට ගියයි කියලා ඊමේල් එක. හරිද? ඒකට මොකද්ද BCC කියන්නේ? blind carbon copy. يعني blind අන්ධයි පේන්නේ නැහැ. ඒ අස්සෙන් හොරෙන් යන වැඩක් තමයි blind carbon copy කියන්නේ. හරිද? දැන් ඔන්න අපි blind carbon copy එක යවනවා මොකක් හරි කෙල්ලෙක්ට යවනවා කියලා දන්නවද? කෙල්ලගේ නම දාන BCC කියලා. හරිද? දැන් මම මේ මෙතන ප්‍රොම් එකකින් ඒ කෙල්ලට තමයි ඊමේල් එක යන්නේ. හරිද? එතකොට ඒ ඊමේල් එක අරුන්දනට පේන්නේ නැහැ. මොකද බ්ලයින්ඩ් නේ. ඒක දැනෙන්නේ ඒක දැනගන්නේ අර යවපු කෙනා විතරයි. යවපු කෙනයි ආව BCC වලට ඊමේල් එක දාපු කෙනයි විතරයි. අර 2 වලට දාපු කාටවත් CC වලට දාපු කාටවත් පේන්නේ නැහැ. අපි BCC වලට එකක් දැම්මේ කියලා. මොකද ඒක බ්ලයින්ඩ් කාබන් කොපියක්. එතකොට බ්ලයින්ඩ් කාබන් කොපි එක මොකක් හරි ඊමේල් එකක් දැම්මහම ඒක පේන්නේ යවන කෙනාටයි ඒක එන කෙනාටයි විතරයි. හරිද? අර අතරමැද දාන 2ටවත් CCටවත් බ්ලයින්ඩ් කාබන් කොපියට මුකුත් දැම්මයි කියලා පේන්නේ නැහැ. හැබැයි බ්ලයින්ඩ් කාබන් කොපියට පේනවා 2 වලටත් මේක යවලා තියෙන්නේ CC වලටත් යවලා තියෙන්නේ කියලා. තේරුණාද දන්නේ නැහැ කීව එක. හරිද? 2 වලටවත් BCC වලටත් පේන්නේ නැහැ BCC වලට ගියයි කියලා. හරිද? BCC වලට දාන්නේ මොකක් හරි හොරෙන් ලියුමක් වගේ දා ගන්න ඕන නම් BCC වලට දාලා දාන්න. සබ්ජෙක්ට් කියන්නේ මොකක් හරි ඊමේල් එකේ විස්තරය දාන එක තමයි සබ්ජෙක්ට් කියන්නේ. හරිද? ඕක ටික තමයි මෙතන තියෙන්නේ. දැන් මම දැන් තේරුණා. දැන් අපි ප්‍රශ්න කියලා බලමු ආයි. විද්‍යුත් ලිපි යැවීමේදී CC යටතේ ග්‍රැස්තිගත ප්‍රතිග්‍රාහකයන් අනෙකුත් සියලු ප්‍රතිග්‍රාහකයන්ට දර්ශනය වෙනවා. ඔය දැන් CC වලට දැම්මහම අනිත් ඔක්කොම පේනවා. බ්ලයින්ඩ් කාබන් කොපියටත් පේනවා CC ට යවුවයි කියලා. හරිද? ඊට පස්සේ BCC ප්‍රතිග්‍රාහකයන් අනිත් ප්‍රතිග්‍රාහකයන්ට දර්ශනය වෙනවා. BCC වල මම දැන් කිව්වේ විතරයි. BCC වලට යවුවාම BCC විතර දැන් BCC ඊමේල් එක ආපු එකයි ඊමේල් එකේ එවපු එකයි විතර දැන් අතරමැද අර 2ටවත් CCටවත් පේන්නේ නැහැ මෙහෙම එකක් ඇවිල්ලා දින කියලා. මොකද බ්ලයින්ඩ් කාබන් කොපියන්නේ. ඒකට උන්ට එක පේන්නේ නැහැ. ඒකට පළවෙනි ප්‍රශ්නේ උත්තරේ හරි. පළවෙනි ප්‍රශ්නෙට A හරි. ඊට පස්සේ B. IP ලිපින ගැන අහලා තියෙන්නේ. අපි IP ලිපින ගැන පොඩ්ඩක් කතා කරමුකෝ. මෙතන දැන් IP ලිපින ගැන මම පස්සේ ලොකු වීඩියෝ එකක් දානවා. ඉතින් වැඩි මේක කතා කරන්න දෙයක් නැහැ. IP ලිපින තියෙනවා bit 12 ඒවයි පොඩ්ඩක් ඉන්නකෝ මම උගලට දාලාම ස්ක්‍රීන් එක එකක් දාලාම කියා දෙද්දි ලේසි මම ඉන්නේ ස්ක්‍රීන් එකට ඒකක් දාලා පෙන්නන්නම්. ඔන්න දැන් මම හරි මේ IP එකක් අරන් තියෙනවා. දැන් බලන්න IP එකක් මෙතන තියෙනවා. දැන් SFT වලට තියෙන ඉන්නේ bit 32 IP address. හරිද? එතකොට IP එකට 0 ඉඳන් 255 දක්වා ඉලක්කම් වලින් තියෙන්න පුළුවන්. 0 ඉඳන් 255 වෙනකන් ඉලක්කම් ඕන එකක් තියෙන්න පුළුවන්. දැන් බලන්න මෙතන මේ IP address එක 17 0 255 අතරනේ.
එතකොට මෙතන ඩොට් 3යි. ඒ කියන්නේ මේ දශම තිත් වගේ ඒව 3යි. ඉලක්කම් මේවා 4ක් තියෙන්න ඕනේ. එහෙම තමයි නිවැරදි IP ඇඩ්‍රස් එකක් කියන්නේ. දැන් මෙතන තව මෙතනින් ඩොට් එකක් තිබ්බොත් ඩොට් එකක් තියලා මෙතනින් තව ඉලක්කම් වර්ගයක් තිබ්බොත් ඒක නිවැරදි IP ඇඩ්‍රස් එකක් නෙමෙයි. ඔය ඊළඟ ප්‍රශ්න වල අහලා තියෙනවා නිවැරදි IP ඇඩ්‍රස් එකක් කියන්නේ මොකක්ද කියලා. අන්න එතකොට මම තව පැහැදිලි කරලා මේවා ගැන කියා දෙන්නම්. දැන් මෙතන IP ඇඩ්‍රස් එකක් වෙන්නේ බේසිකලි ඩොට් 3ක් තියෙන්න ඕන. මෙහෙම ඉලක්කම් කැලේ 4ක් තියෙන්න ඕන. ඉලක්කම් කැලේ 4 0.255 අතර වෙන්න ඕන. හරිද? දැන් මෙතන දැන් මොකක්ද අහලා තියෙන්නේ? මෙතන ඉලක්කම් ටිකක් දීලා තියෙන නිවැරදි IP ලිපිනයක් ගිය හැකියි. මෙතන 125.0.254යි 214ත් එහෙමයි 189ත් එහෙමයි 218ත් එහෙමයි. ඩොට් තියෙන්නේ 3යි ඉලක්කම් කාණ්ඩ 4ක් තියෙනවා. මොකද අපිට SFT වල තියෙන්නේ බිට් 32 ඒවා. හරිද? එතකොට මේක උත්තරේ හරි. හරිද? එතකොට ඒත් හරි බීත් හරි. C අරන් බලමුකෝ. සෙවුම් යන්ත්‍රයක් කරන පරිශීලකයාට ලෝක විසිරීමේ ඇති තොරතුරු පිහිටි තැන් සොයා ගැනීමට උපකාර වන මෙවලමකි. මෙහෙමනේ දැන් සෙවුම් යන්ත්‍රයක් කියන්නේ මොකද්ද? මම සෙවුම් යන්ත්‍ර වල උදාහරණ ටිකක් පෙන්නන්නකෝ. මෙන්න මේවා තමයි සෙවුම් යන්ත්‍ර කියන්නේ. හරිද? සෙවුම් යන්ත්‍රයක් නැත්තම් දැන් ඔයාලට දැන් Facebook එකට යන්න ඕන. Facebook එකට යද්දී අපිට Facebook එක ටයිප් කරපු බලන්න Facebook එකට යන්න බෑ සෙවුම් යන්ත්‍රයක් නැත්තම්. හරිද? අපි ඒකට facebook.com එකට අදාළව තියෙනවා IP ඇඩ්‍රස් එක. නැත්නම් ඩොමේන් නේම් එක. අපි ඒක ටයිප් කරොත් තමයි අපිට යන්න පුළුවන් නිවැරදිව. දැන් අපිට Facebook කියලා ගහන්න නැතුව අපි ගහමු www.facebook.com. අන්න එහෙම තමයි අපිට යන්න පුළුවන්. දැන් අපිට එහෙම නදන්න නැතුව වෙබ් බ්‍රවුසර් එකක් තිබ්බාම වෙන්නේ ඔයා හිතා දැන් ඔයාගේ ෆෝන් එකේ තියෙනවා Google Chrome. හරිද? Chrome එකට ගිහලා අපි Facebook කියලා නැත්නම් FB කියලා ගහමුකෝ. අපි FB කියලා ගැහුවත් මෙයා අඳුරනවා මේ FB. ඒ කියන්නේ මෙයා හොයන්නේ Facebook කියලා. Facebook එකට අදාළ ලින්ක් එක උඩම එවනවා. අපිට ඒක ක්ලික් කරලා Facebook එකට යන්න පුළුවන්. එන්නේ එහෙම තමයි වැඩේ. දැන් ඔයාට ගන්න ඔයාට නුවරඑළිය හෝටලයක් හොයාගන්න ඕන. හරිද? ඔයා දානවා හෝටල් ඉන් නුවරඑළිය. හරිද? ඊට පස්සේ අපිට එනවා එක එක නුවරඑළිය තියෙන හෝටල් වල වෙබ්සයිට් වල විස්තර. අපිට ඒකෙන් අදාළ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. නැත්නම් අපිට එහෙම ගහගන්න බැරි මේ වෙබ් බ්‍රවුසර් එකක් නැතුනොත් අපිට ඒ නුවරඑළිය හෝටලේම නම ගහන්න ඕන. දැන් උදාහරණයක් විදිහට araliya.com කියලා ගහන්න ඕන. නැත්නම් අපිට හොයාගන්න දෙයක් නැහැ. වෙබ් බ්‍රවුසර් එකෙන් වෙන්නේ අපි දන්නේ නැති දේ නිකන් short and sweet ටයිප් කරාම ඒකට අදාළ විස්තර ටිකක් අපිට ලින්ක් ටිකක් එකතු කරලා එක තැනක ලබා දෙන එක තමයි කරන්නේ. මම හිතන්නේ දැන් කිව්ව එක තේරුණා. එතකොට මේ ප්‍රශ්නේ අහලා තිබ්බේ සෙවුම් යන්ත්‍රයක් කරන පරිශීලකයන්ට ලෝක විසිරීමෙන් තොරතුරු පිහිටි තැන් සොයා ගැනීමට උපකාරණ එක. තොරතුරු පිහිටි තැන් සොයා ගැනීම උපකාරක තමයි සෙවුම් යන්ත්‍රයක් කියන්නේ. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ ABC තුනම හරි. මට තව පොඩ්ඩක් මේ වෙබ් බ්‍රවුසර් ගැන පොඩ්ඩක් කියා දෙන්න හිතුණා. දැන් ඔයා හිතන්නකෝ දැන් මම මේ ඉන්නේ Opera. Opera කියන්නේ එක්තරා විදිහක වෙබ් බ්‍රවුසර් එකක්. මේ මෙතන තියෙන්නේ Opera කියන්නේ එක්තරා විදිහක වෙබ් බ්‍රවුසර් එකක්. දැන් මම මේ වෙබ් බ්‍රවුසර් එකේ ගිහලා FB කියලා සර්ච් කරා. FB කියලා සර්ච් කරගම පේනව නේද මුල්ම රිසල්ට් එක කරන Facebook කියලා. දැන් වැඩිදලා හරි අපිට වෙබ් බ්‍රවුසර් එක නැතුව වෙන මොකක් හරි සර්ච් කරන්න ගියොත් එහෙම අපිට ගහන්න වෙනවා www.facebook.com කියලා. අපිට ඔහම ඩොමේන් නේම් මතක තියාගන්න බෑනේ අමාරුනේ. ගොඩාක් ඩොමේන් නේම් තියෙනවනේ. අන්න ඒවට ලේසියක් වෙන්න තමයි මේ වගේ වෙබ් බ්‍රවුසර් තියෙන්නේ. දැන් ඔයාලට හිතන්න නැත්නම් තව දෙයක් හිතන්න ඔයාලට ඕන වෝල්පේපර් එකක් ගන්න. ඔයාලට දැන් ලේසි මෙහෙම වෝල්පේපර් කියලා ගහපු ගමන් ඔයාලට ඕන වෝල්පේපර් මෙහෙම ගන්න පුළුවන්. බ්‍රවුසර් එකක් තිබ්බේ නැත්නම් එහෙම ඕගොල්ලන්ට ගහන්න මොකක් හරි වෙබ්සයිට් එකක නම වෝල්පේපර් එකක් ගන්න. දැන් ඔන්න හිතන්නකෝ. දැන් මෙතන බලන්නකෝ මේ මෙතන දැන් මේ දැන් ප්‍රීපික් කියලා මේ වෙබ්සයිට් එකේ මෙන්න මේ http://www.prepic.com කියලා ගහලා තමයි අපිට වෝල්පේපර් එකක් ගන්න වෙන බ්‍රවුසර් එකක් තිබ්බේ නැත්තම්. බ්‍රවුසර් එකකින් කරන්නේ දැන් ඔයාලට වෝල්පේපර් එකක් ඕන මේ වගේ ඒ වගේ වෝල්පේපර් ගන්න පුළුවන් වෙබ්සයිට් ගොඩක එකතුවක් ලබා දෙන එක තමයි බ්‍රවුසර් එක කරන්නේ. අපේ වැඩ පහසු කරලා මේ වගේ වෙබ්සයිට් ගොඩක එකතුවක් ලබා දෙන එක තමයි කරන්නේ. දැන් මම හිතන්නේ ඔයාලට වෙබ් බ්‍රවුසර් ගැන හොඳටම තේරුණා. හරිද? අපි දැන් 34 වෙනි ප්‍රශ්නේ අහලා බලමු 34 වෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියලා. හරි අපි ඊළඟ ප්‍රශ්නේ තරම් බලමු. දැන් ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ දර්ශී ඉදිරිපත් කිරීම ප්‍රසන්ටේෂන් මුදුකාංගයක සිටිල් එකේ දාන n එක එපුවාම ඒ කියන්නේ ඒ ෂෝට්කට් කී එක භාවිත කරන්න මොකටද කියලා. දැන් පළවෙනි උත්තරය දෙතු අධිසංධානයක් එකතු කිරීම. ලින්ක් එක එකතු කරන්න නම් අපි ගන්නේ සිටිල් එකයි k එකයි. ලින්ක් එක එකතු කරා ලින්ක්
කේ. ඕම කියලා මතක තියාගන්න වෙනවා. නැත්තම් ඕව මතක තියාගන්න වෙනවා එක්ක ලියලා නැත්තම් කරලා. නිකන් බලන් හිටියා කියලා මතක තියාගන්න බෑ. එක්ක ලියා ගන්න නැත්තම් කරලා බලන්න ඕන. හරිද? ලින්ක් එකක් එකතු කරන්න ලින්ක් එකක් ඒක පුරාගෙන ලින්ක් එකක් එකතු කරද්දි එතකොට ෂෝට්කට් කී එකක් දෙන්නේ සිඩල් එකයි K එකයි. හරිද? ඊට පස්සේ ඉදිරිපත් කිරීම අපට ගන්න සේව් කරගන්නනේ. සේව් කරගන්න ඔබන්න ඕන සේව්. එතකොට සිඩල් එකයි S එකයි. හරිද? සේව් කරගන්න සිඩල් එකයි S එකයි. SS දෙකෙන් මෙන්න එහෙම මතක තියාගන්න පුළුවන් ඒක. ඊට පස්සේ තුන්වෙනි එක අහලා තියෙන්නේ අලුත් ඉදිරිපත් කිරීමක් නිර්මාණය කිරීමට. අලුත් එකක්. අලුත් එකක් ඉදිරිපත් කරන නම් සිටල් එකයි N එකයි අලුත් කියලා නිව්. සිටල් එකයි N එකයි. එහෙම හරිද? එහෙම මතක තියාගන්න පුළුවන් ඒවා ගොඩක් ඒ වගේ මතක තියාගන්න පුළුවන් ලේසි. ඊට පස්සේ වදනක් සොයන්න. වදනක් සොයන්න සර්ච් නේ. සර්ච් නැත්තම් ෆයින්ඩ්. ඔය දෙක නෙන්නේ දැන් සර්ච් කියන්න බෑනේ. අර S එක ගාම සර්ච් වෙන්න විදියක් නැහැ. ඔරනේ ෆයින්ඩ්. එතකොට වදනක් සෙවීම. සෙවීම ෆයින්ඩ් නේ. ෆයින්ඩ් කරවන්නේ සිටල් එකයි F එකයි. එතකොට ඉන්නේ සිටල් එකයි F එකයි. ඊළඟට පස්වෙනි එක. පස්වෙනි එක දාලා අලුත් කතාවක් එකතු කරන්න. අලුත් ස්ලයිඩ් එකක් එකතු කරනවා. එතන පොඩි පවුලක් වෙනවා. එතකොට සිටල් එකයි දාන M එක. M එක. ඕවා ඉතින් ලියලා තමයි මතක තියාගන්න වෙන්නේ. එක්ක කරලා නැත්තම් ලියලා. ආයෙ උඩින් දැන් බලමුකෝ ලින්ක් එක එකතු කරලා ලින්ක් එකක්. එතකොට K එනවා සිටල් එකයි K එක. ඊට පස්සේ ඉදිරිපත් කිරීමක් ගබඩා කරගන්න සේව් කරගන්න. එතකොට සිටල් එකයි S එකයි. ඊට පස්සේ අලුත් ඉදිරිපත් කිරීමක් නිර්මාණය කරන්න නම් අලුත් ඉදිරිපත් කිරීමක් නම් නිව් ඒ හින්දා සිටල් එකයි N එකයි. ඊට පස්සේ වදනක් සොයන්න සොයාගන්න කියන්නේ ෆයිල් ඒ කියන්නේ F එක සිටල් එක F එකයි. ඊළඟ ලතර තමයි වෙනස් වෙන්නේ පස්වෙනි එකේ අලුත් කතාවක් ගන්න නම් සිටල් එක දාන M එක. හරිද? මේ ප්‍රශ්නෙත් හරිනේ. ඊට පස්සේ අපි 35 වෙනි ප්‍රශ්නය අරන් බලමු මේකේ මොකද්ද තියෙන්නේ කියලා. හරි අපි 35 වෙනි ප්‍රශ්නය අරන් බලමු. 35 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පරිගණක වෛරස් පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න. පළවෙනි එක දීලා තියෙනවා ජාලවලට පරිගණක සම්බන්ධ කර නොමැති විට ඒවා වෛරස් මගින් ආසාදනයට ලක් නොවේ. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරලා නැත්නම් වෛරස් හැදෙන්නේ නැහැ. බොරුනේ. දැන් ඔයා හිතන්න පරිගණකයකට පෙන්නයක් ගන්න. ඔන්න ලැප් එක මොකටවත් කනෙක්ට් කරලා නැහැ. ඩේටා වලට කනෙක්ට් කරලා නැහැ. වයිෆයි ඔන් කරලවත් නැහැ. හරිද? කවුරු හරි යාළුවෙක් දීලා පෙන්නයක් ගන්න. ඒ පෙන් එකේ වෛරස් එකක් තියෙනවා. ඒකට වෛරස් එක ආසාදනය වෙනවා. අන්තර්ජාල සම්බන්ධ නැහැ. ඒත් වෛරස් එක පෙන් එකේ වෛරස් එකක් තියෙන්න පුළුවන්. ඒක CD එකක් දානවා. ඒකේ වෛරස් එකක් තියෙන්න පුළුවන්. ඒකට වෛරස් ආදාන ලක් වෙනවා. ඒකට පළවෙනි ප්‍රශ්නේ වැරදි. ඒකෙදි ආසාදන ලක් නොවේ කියලා. ඒකට ආසාදන ලක් වෙනවා. ඒකට ඒ උත්තරේ වැරදි. බලන්න උත්තර ටික අරන් බලන්න. ඒ පමණි ඒ හා සීමනේ උත්තර හතරක ඒ තියෙනවා. ඒ උත්තරේ වැරදි. එතකොට ඒ හතර වයින් කර දැක කෙලින්ම අනිත් එක බලන්නේ නැතුව අපිට ගන්න පුළුවන් උත්තරේ B හා C කියලා. අපි ඒ වුණාට මේ අරන් බලමු මොනවද තියෙන්නේ කියලා. මම මෙතන කියා දෙන හින්දා ඕගොල්ලෝ එක්සෑම් එකේ ඒ වගේ දෙයක් හරියටම කන්ෆර්ම් නම් අනිත් ඒවා බලන්න දෙයක්වත් නැහැ. කෙලින්ම උත්තරේ ගාගෙන ටයිම් ඉතුරු කරගත්තා. ඊළඟට B එක දීලා තියෙන්නේ වෛරස් ආරක්ෂණ පද්ධති ආවර්තකාලීන කර තැබීම වෛරස් වලින් පරිගණක ආරක්ෂා කිරීම සඳහා වැදගත්. ඕනේ අප්ඩේට් කරලා තියෙද්දි ඕන දෙයක් අප්ඩේට් එකක් දෙන්නේ ආරක්ෂා වැඩි වෙන්නනේ. එතකොට අප්ඩේට් එකක් කරලා දෙද්දි පරිගණකයක් ආරක්ෂා වෙන වැඩි. B උත්තරේ හරි. ඊට පස්සේ C එකේ තියෙන පරිගණක වෛරස් සාමාන්‍යයෙන් මෙහෙයුම් පද්ධතිය සහ යෙදුම් වැඩසටහන් වල සංයෝජනයද. ඔව් මෙහෙයුම් පද්ධතිය ජරේ නැත්තම් යෙදුම් වැඩසටහන කියන්නේ අපි පරිගණක ඩවුන්ලෝඩ් කරගන්න ඇප් එක වගේ ඕක හැංගිලා පරිගණකයකට එන්න පුළුවන්. ඒකට C හරි. ඒකට උත්තරේනේ B හා C. හරිද? ඊට පස්සේ අපි 36 වෙනි ප්‍රශ්නේ දැන් බලමු මේකේ මොකද්ද තියෙන්නේ කියලා. 36 වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ පැතුරුම්පත් ප්‍රශ්නයක්. මම පැතුරුම්පත් වලට වෙනම වීඩියෝ එකක් ළඟදීම දාන හින්දා වැඩි ඒක ගැන කියා දෙන්නේ නැහැ. මේක 36 වෙනිට උත්තරේ එන්නේ 1. දැන් බලන්න ඒක නිකන් ඕගොල්ලෝ මුකුත් දන්නේ නැති වුණා බලන්න මේ හැම එකේම B1 B1 මෙහෙම තියෙනවනේ. අරකේ ඒක මුකුත් නැතුව මාක්ස් කියලා දෙන එකේ. එතකොට පළවෙනි එක ඒ වගේ මුකුත් නොදන්න කෙනෙක්ට උනත් පුළුවන් ඒකට උත්තරේ කියලා ගහන්න. මේකේ ඒ ප්‍රශ්නෙට සම්පූර්ණ තීරය එක කතා කරනවා මේ ළඟදී වීඩියෝ එකක් දාන ඒක බලන්න ඒකේ සම්පූර්ණ වීඩියෝ ගැන කතා කරමු. අපි දැන් 37 වෙනි ප්‍රශ්නය නම් බලමු. මේක තමයි 2019 ආපු අන්තිම ITV ප්‍රශ්නේ. ඒකේ අහලා තින්නේ ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය මගින් මාසයක කාලයක් තුළ දෛනික වර්ෂාපතනයේ විචලනය අධ්‍යයනය කර ඇත. රැස් කළ දත්ත විචලනය ඉදිරිපත් කිරීම සඳහා වඩාත්ම උචිත පස්තාර වර්ගය කුමක්ද? අපි පස්තාර පහම දාලා බලමුකෝ පස්තාර පහේ මොකක්ද උචිත වෙන්නේ කියලා. මේකේ දැන් පළවෙනි උත්තරේ දෙන්නේ ස්තම්භ පස්තාර කියලානේ. මෙන්න මේව තමයි ස්තම්භ පස්තාර.
දැන් මේකේ ස්තම්භ වුණාට ප්‍රශ්නේ දීලා තියෙන බලන්නකො. වර්ෂාපතනයේ විචලනය. විචලනයක් ගන්න මේ ස්තම්භ හොඳයි. අවුලක් නෑ. හරිද? දැනට තියෙන පළවෙනි උත්තරේ හැටියට ඒක හොඳයි. ඊළඟ අපි උත්තර ටිකක් බලලා වඩාත් ගැළපෙන උත්තරේ ගහලා බලමු. රේඛාපස්ථාව. දැන් රේඛාපස්ථාව කියන්නේ මේවා. බලන්න මේකේ මෙදා මෙච්චරයි, මෙදා මෙච්චරයි, පළවෙනිද මෙච්චරයි, දෙවෙනිද මෙච්චරයි මෙහෙම දින්න දාලා ලස්සනට පිළිවෙලට මේකේ රේඛාවක් යනවා. මේක එතකොට කොලම් චාර්ට් වලට වඩා ලේසියි. මේකේ විචලනයක් අපිට බලා ගන්න ලේසියිනේ බලන්නකෝ. කොලම් මේකට වගේ නෙවෙයිනේ. මේකේ විචලනය බලා ගන්න ලේසියි. මෙහෙම විචලනය යන අපිට පේනවා. හරිද? ඊළඟ එක තියෙන්නේ ගැලීම් සටහන. මෙන්න ගැලීම් සටහන. ගැලීම් සටහනකින් ඒක කරන්න බෑනේ. මේ ගැලීම් සටහන පේනවනේ. ගැලීම් සටහනකට උත්තරේ ගැලපෙන්නෙම නැති එකක් තමයි ගැලීම් සටහන. අපිට ඒක අයින්ම කළා දාලා ගැලපෙන්නෙම නැහැ. හරිද? ඊළඟට වටපස්ථාර. වටපස්ථාර වලින් එතකොට දවස් 30ට ඕක කඩන්න ගියාම රවුම ගැන මුකුත් බලන්න දෙයක් එන්නේ. මොකද රවුම දවස් 30කට කඩද්දි බලන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. හරිද? ඒක ගැලපෙන්නෙත් නැහැ. ඊළඟට වටපස්ථාර කිව්වනේ වර්ගඵල පස්ථාරත් ඔහොමයි. ඔගේ වර්ගඵල පස්ථාරලත් මේක දවස් 30කට කඩන්න දැම්මාම ඒක එන්නෙත් නැහැ. හරිද? එතකොට හොඳම ගැලපෙන මේක වෙලා මේ ලයින් පස්ථාර රේඛා පස්ථාර. හරිද? එතකොට 34 ඒ උත්තරේ දෙක. හරිද? එතකොට දැන් අපි ICT MCQ 10ම සාකච්ඡා කරා. ඊළඟට අපිට තියෙන 2020 ICT MCQ 10. මම ICT 2020 එකත් එක ආයෙ අලුතින් වීඩියෝ එකක් සෙට් වෙන්නම්. එහෙනම් උත්තර ගිහින් එන්න. ඕගොල්ලෝ ලස්සනට වැඩ ටික කරගෙන යන්න. තව මාස 4 විභාගෙට good luck.